සුබ දවසක් ඔයාලා හැමදෙනාටම හැමදාම වගේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද වීඩියෝ එක විදිහට මේ වීඩියෝ එක කරන්න හේතු වුණේ තමයි කලින් දවසේ මම පෝස්ට් එකක් දැම්මා ඔයාලා යූස් කරන ඩේ ක්‍රීම් එක මොකද්ද සහ ඒකෙන් ඔයාලට ලැබුණු රිසල්ට් එක මොකක්ද කියලා. ඉතින් මේ පෝස්ට් එකට දාලා තිබ්බ කමෙන්ට්ස් කියවුවම මට තේරුණ දෙයක් තමයි ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට කොහොමද ඩේ ක්‍රීම් එකක් තෝරගන්නේ කියන ප්‍රශ්නේ ගොඩාක් අයට තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඉතින් මම තීරණය කරා මම දන්න තරමින් ඔයාලට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් දැරිය හැකි මිලකට මිලදී ගන්න පුළුවන් ගොඩාක් හොඳ නිෂ්පාදන කියන්නේ ඩේ ක්‍රීම් මොනවාද කියලා අද වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපි බලමු මොනවාද මේ විස්තර කියලා. ඩේ ක්‍රීම් එකක් තෝරගන්න කලින් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඇයි අපි මේ ඩේ ක්‍රීම් එකක් භාවිතා කරන්නේ කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් අපි ඩේ ක්‍රීම් එකක් ඇයි භාවිතා කරන්න ඕනේ? ඩේ ක්‍රීම් එකක් අපි භාවිතා කරන්න ඕනේ අපිට ලැබිලා තියෙන සම, කියන්නේ මුහුණේ තියෙන ස්කින් එක අපි ආරක්ෂා කරගන්න තමයි ඩේ ක්‍රීම් එකක් ප්‍රධාන වශයෙන්ම මූලික අරමුණ විදියට අපි භාවිතා කරන්නේ. ඊට අමතරව අපිට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් අපි උත්සාහ කරනවා අපේ ස්කින් එක හොඳට මොයිස්චරයිස් කරගන්න, හොඳ හයිඩ්‍රේෂන් පවර් එකක් ස්කින් එකේ තියාගන්න මේ වගේ දේවල් වලට අපි ඩේ ක්‍රීම් එකක් භාවිතා කරනවා. ඒත් එක්කම අපිට තියෙන ඔයිලි ස්කින් එකක් නම් අපි try කරනවා අපේ ඔයිල් බැලන්ස් කරගන්න. ඒත් එක්කම සමේ තියෙන තෙතමනය නිසියාකාරව පවත්වා ගන්න වගේ අරමුණු අපි බලාපොරොත්තු වෙනවා ඩේ ක්‍රීම් එකකින්. ඉතින් ඒත් එක්කම අපි දන්නවා අපේ තියෙන මේ පාරිසරික බලපෑම් ඒත් එක්කම විවිධාකාර වූ බලපෑම් එක්ක අපේ ස්කින් එක නොවෙනස්ව පවත්වා ගන්න මේ තියෙන විදිහටම ස්කින් එක පවත්වා ගන්න තමයි අපි ඩේ ක්‍රීම් එකක් භාවිතා කරන්නේ. ඒත් එක්කම දැන් වර්තමානයේ වෙනකොට ගොඩ දෙනෙක් අපේක්ෂා කරන දෙයක් තමයි අපේ ස්කින් එක යම් තරමක් දුරට පැහැපත් වෙන්න. පැහැපත් කරගන්න. ඉතින් ඒක නිසා මෙන්න මේ පැහැපත් කර ගැනීමත් යම් තරමක් දුරකට මේ වෙනකොට ඩේ ක්‍රීම් එකක් භාවිතා කිරීමේ අරමුණක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අනුව තමයි අපි ඩේ ක්‍රීම් එකක් යූස් කරන්න හේතුව වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපි ඩේ ක්‍රීම් එකක් ආලේප කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා ඩේ ක්‍රීම් එකක් තෝරගන්න කලින් මුලින්ම ඔයාගේ ස්කින් ටයිප් එක හොඳින් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා අපේක්ෂා කරන දේවල් තියෙනවනේ ඔයා ස්කින් එකට බලාපොරොත්තු වෙන වගේ ඔයිල් කන්ට්‍රෝල් කරගන්නද නැත්නම් ස්කින් එකට හොඳ හයිඩ්‍රේෂන් එකක් ලබා ගන්නද මෙන්න මේ වගේ දේවල් ඔයා සලකලා බලලා ඔයාට ගැළපෙනම නිෂ්පාදනය තෝරගන්න ඕනේ. ඒත් එක්කම තමයි අපි නිෂ්පාදනයක් තෝරගද්දී ඊටාම වැදගත් මේකට අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රෙඩියන්ට්ස් මොනවාද කියලා අනිවාර්යයෙන්ම සැලකිලිමත්කමක් අපි දක්වන්න ඕනේ. ඒත් එක්කම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මොන වගේ තත්වයන් යටතේද සහ මේකේ බ්‍රෑන්ඩ් එක මොන වගේද කියලා මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම මේ නිෂ්පාදනයේ භාවිතා කරපු අයගේ රිවිව්ස් මොන වගේද කියලා අපි හොඳට සලකලා බලලා තමයි අපේ ස්කින් එකට ප්‍රොඩක්ට් එකක් තෝරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන ගමන් මම අද ඔයාලට කියන්නම් මේ ලංකාවෙන් අපිට මිලදී ගන්න පුළුවන් හොඳම නිෂ්පාදන වලට වඩා අපිට සාමාන්‍යයෙන් දැරිය හැකි මුදලකට ගන්න පුළුවන් හොඳම නිෂ්පාදන තමයි කියන්නේ. මීට වඩා හොඳ නිෂ්පාදන ගොඩක් ලංකාවේ තියෙනවා. ඉතින් ඒව ටිකක් මිල අධිකයි. ඒක නිසා මම මේ සාමාන්‍ය ජනතාවට කියන්නේ සාමාන්‍යයෙන් ලොකු මුදලක් වැය කරන්න බැරි අයට සාමාන්‍යයෙන් 1000ට වඩා ගොඩක් අඩු ප්‍රොඩක්ට්ස් තමයි අද තෝරගත්තේ ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම අද සාමාන්‍ය නිෂ්පාදන ටිකක් ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලට මේ වලින් ගැලපෙන එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මීට අමතරව ඔයාලා දන්න මොන හරි ප්‍රොඩක්ට් එකක් වුණත් ඔයාලට තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. පළවෙනි නිෂ්පාදනයේ විදිහට මම තෝරගත්තේ ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට වඩාත් මැච් වෙන සහ ස්කින් එක ඔයිල් කන්ට්‍රෝල් කරගෙන ස්කින් එක තරමක් ෂේඩ් එකක් දෙකක් බ්‍රයිට්නින් කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඒ තමයි ගානියා කියන ලයිට් කම්ප්ලීට් එකේ ඩේ ක්‍රීම් එක. ඉතින් මේක ගොඩාක් හොඳයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට. මේ වෙද්දි ලංකාවේ අපිට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් ඔන්ලයින් හරහා. මේක සාමාන්‍යයෙන් මම හිතන්නේ 1400ක් වගේ මිලක් තමයි වෙන්නේ. මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. මට සාමාන්‍යයෙන් දන්න මිල ගණන් මම කියන්නම්. මට මම දන්නේ නැති මිල ගණන් මම සඳහන් කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් තෝරලා බේරලා ඔයාලට ගැලපෙනම ප්‍රොඩක්ට් එක තෝරගන්න. ඊළඟ නිෂ්පාදනයේ විදිහට මම තෝරගත්තේ ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ගැලපෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ගේ ස්කින් එක හොඳට මොයිස්චරයිස් කරලා ඉවරලා හොඳ තෙතමනයක් අපේ ස්කින් එකට ලබා දෙන්න පුළුවන් හොඳ ක්‍රීම් එකක්. ඉතින් මේක තමයි වියානා එකේ එන රිවයිටලයිසින් ඩේ ක්‍රීම් එක.
මේක ඕනම තැනකින් අපිට මේ වෙද්දි මිලදී ගන්න පුළුවන් වියාන කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා අපි හැමෝම දන්නවා. ඉතින් රුපියල් 760ක් වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. මේ මිල ගණන් යම් තරමක් දුරකට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ නිෂ්පාදනයේ විදිහට මම තෝරගත්තේ ජෝවිස් එකේ එන ජෝවිස් ෆියානස් ක්‍රීම් එක. ඉතින් මේකත් ඔයාට ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ හොඳ ඩේ ක්‍රීම් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක්ට අපේ ස්කින් එක ෂේඩ් එකක් දෙකක් බ්‍රයිට්නින් කරගෙන හොඳ ස්කින් එකක් කියන්නේ තෙතමනයක් සහිතව අපේ ස්කින් එක පවත්වාගෙන යන්න මේ ඩේ ක්‍රීම් එකත් උදව් වෙනවා. ඊළඟ නිෂ්පාදනයේ මම තෝරගත්තේ ඔයිලි ස්කින් එකක් තියෙන සහ යම් තරමක් දුරට පිම්පල් ඇක්නි තියෙන කෙනෙක්ට ගැලපෙන නිෂ්පාදනයක්. මේක තමයි ඔනෙලා නැචරල්ස් ලගේ එන ඇන්ටි ඇක්නි කන්ට්‍රෝල් ජෙල් එක. ඉතින් මේකත් ගොඩාක් හොඳයි. ඔයාගේ ස්කින් එකේ යම් තරමක් දුරට පිම්පල් ඇක්නි තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයාට මේ තත්ත්වය අඩු කරගෙන සම හොඳට පවත්වා ගන්න මේ ක්‍රීම් එක උදව් වෙනවා. ඒ වගේම මමත් වැඩිම කාලයක් භාවිතා කරපු නිෂ්පාදනයක් තමයි පොන්ස් වයිට් බියුටි කියන්නේ. සාමාන්‍ය පාසල් කාලේ අපි ඉවර වෙච්ච ගමන් ගොඩක් අය මේ භාවිතා කරන්නේ පොන්ස් වයිට් බියුටි එක. එහෙම නැත්නම් ෆෙයර් ඇන්ඩ් ලව්ලි වගේ ප්‍රොඩක්ට්ස්. ඉතින් මමත් භාවිතා කරේ පොන්ස් වයිට් බියුටි එක. ඉතින් ඒකත් ගොඩාක් හොඳයි. නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක්ට හරි පහසුවෙන් මිලදී ගන්නත් පුළුවන්. මේකේ ප්‍රයිස් එක වෙන්නේ සාමාන්‍යයෙන් 500 ගාණක් වගේ මුදලක් තමයි මේකේ ප්‍රයිස් එක වෙන්නේ. ඉතින් ඔයාලට මේ ක්‍රීම් එකත් භාවිතා කරන්න පුළුවන්. ඒ ගන්න මුදල ගෙවන මුදලට සාධාරණයක් අපිට ලබා ගන්න පුළුවන් මේ ක්‍රීම් එක හරහා. ඒ වගේම ගොඩාක් හොඳ නිෂ්පාදනයක් තමයි ලියා ෆියානස් ක්‍රීම් ඩේ ක්‍රීම් එක. ඉතින් මේකත් අපිට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 600ක් වගේ මුදලකට. මේ හරහත් අපේ ස්කින් එකට අවශ්‍ය කරන තෙතමනය සහ ස්කින් එක පැහැපත් කර ගැනීමක් සිදු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට තවත් හොඳ නිෂ්පාදනයක් තමයි ඇරෝමා මැජික් එකේ එන විටමින් C ජෙල් එක. ඉතින් මේකත් ගොඩාක් හොඳට අපේ ස්කින් එකේ ඔයිල් කන්ට්‍රෝල් කරලා ඉවරලා ස්කින් එක හොඳ පවත්වාගෙන යන ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේක රුපියල් 1000ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් මේකත් ගොඩක් හොඳයි ඔයිලි ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ. ඒ වගේම තවත් හොඳ නිෂ්පාදනයක් තමයි හිමාලයා හර්බල් ඩේ ක්‍රීම් එක. ඉතින් මේකත් ගොඩාක් හොඳයි අපේ ස්කින් එක බ්‍රයිටන් කරගන්න ඉන්න අයට. ඉතින් මේක රුපියල් 765ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඔයාටත් මේක ලංකාවේ ඕනම බියුටි ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන්. ඔයාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් නම් ඔයාට පුළුවන් භාවිතා කරන්න ලැක්ටෝ කැලමයින් ක්‍රීම් එක. ඉතින් මේකත් මමත් භාවිතා කරලා තියෙන ගොඩාක් හොඳ ක්‍රීම් එකක්. මේකෙන් අපේ මුහුණේ තියෙන මේ ආසාත්මිකතා ගොඩාක් සුව කිරීමේ හැකියාව තියෙනවා. පිම්පල් එකක් ආපු ගමන් මම උනත් භාවිතා කරන්න ලැක්ටෝ කැලමයින් ක්‍රීම් එක. ඉතින් ඔයාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් නම් ඔයාටත් පුළුවන් ලැක්ටෝ කැලමයින් ක්‍රීම් එක යූස් කරන්න. මේක ගොඩාක් හොඳ ක්‍රීම් එකක්. ඒ වගේම ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට තවත් හොඳ නිෂ්පාදනයක් තමයි ප්‍රිවෙන්ස් එකේ එන ඩේ ක්‍රීම් එක. ඉතින් මේ ක්‍රීම් එක ගොඩාක් හොඳයි. ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ස්කින් එක හොඳට හයිඩ්‍රේට් කරලා ස්කින් එක බ්‍රයිට්නින් කරන්න මේ නිෂ්පාදනයේට ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඔයාට මිලදී ගන්න පුළුවන් ඔයාටත් තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම්. ඒ වගේම මේක රුපියල් 850ක් වගේ මුදලකට අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක්ට ගොඩාක් හොඳ නිෂ්පාදනයක් තමයි ඩොක්ටර් රෂෙල් එකේ එන විටමින් C ඩේ ක්‍රීම් එක. ඉතින් මේක ගොඩාක් හොඳයි. ස්කින් එක විටමින් C කියන්නේ අපේ ස්කින් එක බ්‍රයිට්නින් කරන්න හොඳ ඉන්ග්‍රේඩියන්ට් එකක්. ඉතින් ඒක නිසා ස්කින් එක බ්‍රයිට්නින් කර ගන්න පුළුවන්. නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක්ට මේ නිෂ්පාදනය භාවිතා කරොත් ඒත් එක්කම මේ ඩොක්ටර් රෂෙල් එකේ එන විටමින් C සූතින් ජෙල් එකත් වඩාත් හොඳයි අපේ ස්කින් එකට. ඒ වගේම ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට තවත් හොඳ නිෂ්පාදනයක් තමයි සෙන්ටාවිස් එකේ එන කොලජන් ඉලාස්ටික් මොයිස්චරයිසර් ක්‍රීම් එක. ඉතින් මේකත් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට හොඳ ක්‍රීම් එකක්. මේ ඩ්‍රයිනස් එක අඩු කරගෙන ස්කින් එක හොඳට පවත්වාගෙන යන්න. ඒ වගේම හොඳ නිෂ්පාදනයක් තමයි වියාන එකේ එන මයි ෆියානස් ඩේ ක්‍රීම් එක. මේකත් නෝමල් එකේ ඉඳන් ඩ්‍රයි ස්කින් එක නෝමල් ටු ඩ්‍රයි ස්කින් තියෙන අයට භාවිතා කරන්න පුළුවන් ගොඩාක් හොඳ නිෂ්පාදනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සැනෝදා ඩේ ක්‍රීම් එක කියන්නේත් මේ වෙදි ගොඩ දෙනෙක් භාවිතා කරන සහ ගොඩක් අයට හොඳ රිසල්ට් ලැබුණු නිෂ්පාදනයක්. ඉතින් ඔයාලට පුළුවන් සැනෝදා ක්‍රීම් එක උනත් භාවිතා කරලා බලන්න කොහොමද රිසල්ට්ස් කියලා. මේකනොත් ගොඩාක් හොඳ රිසල්ට්ස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රයි ස්කින් එකක් තියෙන අයට තවත් හොඳ නිෂ්පාදන තමයි සෙරාවි එකේ සහ සෙටාපිල් එකේ එන මොයිස්චරයිසර් ක්‍රීම්. මේවත් ඩ්‍රයි ස්කින් එකක් තියෙන අයට භාවිතා කරන්න පුළුවන්. මේක නම් ටිකක් මේ දෙක මිලෙන් ටිකක් අධිකයි. ඒ වුණාට ඩ්‍රයි ස්කින් එකක් තියෙන අයට ගොඩාක් දුරට සූට් වෙන නිෂ්පාදනයක් මේ ක්‍රීම් දෙක. ඒ වගේම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ස්පා සිලෝන් එකේ තියෙන නීම් ඇන්ඩ් ටී ට්‍රී ක්‍රීම් එකක් ගොඩාක් හොඳයි. ඔයිල් කන්ට්‍රෝල් කරලා ඉවරලා ස්කින් එක බ්‍රයිට්නින් කරන්න මේ ක්‍රීම් එකත් ගොඩාක් උදව් වෙනවා. හැබැයි මේ ක්‍රීම් එක ටිකක් මිලෙන් අධිකයි.
ඔයාලා මේ ඩේ ක්‍රීම් එකක් තෝරගද්දි මේක SPF කවරේජ් එකක් තියෙන ඩේ ක්‍රීම් එකක් තෝරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හැබැයි ඔයාලා භාවිතා කරන ඩේ ක්‍රීම් එක SPF කවරේජ් එකක් නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම සන්බ්ලොක් එකක් භාවිතා කරන්න ඕනේ. ඉතින් ගොඩ දෙනෙක්ට අවබෝධයක් නැහැ මේ සන්බ්ලොක් එක භාවිතා කරන්න ඕනේ ඩේ ක්‍රීම් එකට කලින්ද පස්සේද කියලා. ඉතින් ඔයා සන්බ්ලොක් එක භාවිතා කරන්න ඕනේ. ඔයා භාවිතා කරන ඩේ ක්‍රීම් එක හෝ මොයිස්චරයිසර් ක්‍රීම් එක භාවිතා කරාට පස්සේ එළියට යන්න කලින් සන්බ්ලොක් එක භාවිතා කරන්න ඕනේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ඩේ ක්‍රීම්ස් ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මම කියන්නේ මේ ක්‍රීම්ස් ටික විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයාලට තව හොයලා බලන්න පුළුවන්. ඊට අමතරව ගොඩාක් හොඳ නිෂ්පාදන තියෙන්න පුළුවන්. මම යම්කිසි අවබෝධයක් ගන්න තමයි මේ වගේ නිෂ්පාදන ටිකක් ඔයාලට ඉදිරිපත් කරේ. ඉතින් මට ගැලපෙන නිෂ්පාදනය ඔයාලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට ගැලපෙන නිෂ්පාදනය අනිත් කෙනාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ස්වභාවය. මොකද එක එක්කෙනාගේ ස්කින් එක එක විදිය. ඉතින් ඒක නිසා ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙනම නිෂ්පාදනයේ තෝරගෙන භාවිතා කරන්න. ඉතින් ඒක ඔයාගේ වගකීමක්. ඒක නිසා ඔයාගේ ස්කින් එකේ වගකීම ඔයාටයි තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට ගිහිල්ලා එන්න.